Welcome back to another video. අද අපි මේ වීඩියෝ එකෙන් ફોකස් කරන්නේ අපේ hip mobility එක. hip එක කියලා කියන්නේ අපේ බොඩි එකේ තියෙන ඉතාමත්ම වැදගත් joint එකක්. මුලින්ම අපි මේක පටන් ගන්න කලින් මට ඕනේ ඔයාලා මේක තේරුම් ගන්න ඇයි මේක important කියන එක. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු hip joint එකේ anatomy එක. hip joint එක කියලා කියන්නේ ball and socket joint එකක්. ඉතින් මම මේ anatomy එක ගත්තොත් එහෙම මෙතන මේ තියෙන socket එක ඇතුලේ තමයි මේ hip bone එක set වෙලා තියෙන්නේ. මේ shape එක නිසාම අපේ hip joint එකට සෑහෙන mobility එකක් තියෙනවා. හැබැයි වටේට තියෙන muscles වලින් මේක හරියට stabilize කරගෙන ඉන්නවා. ඉතින් මේ shape එක නිසා අපේ hip එකට පුළුවන් ඉස්සරහට පස්සට, ඒ කියන්නේ අපි කකුල ඉස්සරහට පස්සට ගන්න movement එක, එළියට ඇතුළට ගන්න movement එක, එහෙම නැත්නම් මේ විදිහට rotation කරන movement එක allow කරන්නේ මේ තියෙන shape එකත් එක්ක. අපේ hips healthy නම් අපි එදිනෙදා කරන දේවල්, සාමාන්‍ය ඇවිදින එක, දුවන එක, පුටුවක ඉඳගෙන ඉඳලා නැගිටින එක, එහෙමත් නැත්නම් වාහනයකින් නැගලා බහින එක, එළියට එන එක, ඇතුළට නගින එක, මේ වගේ දේවල් වලදී අපිට කිසිම discomfort එකක් දැනෙන්න බෑ. මම මේ කිව්ව දේවල් වලින් already දැනටමත් ඔයාලට මොන හරි stiffness එකක් අපේ hip එකේ හරි low back එකේ හරි දැනෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ hips වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා, මේක address කරගන්න කියලා අපේ body එකෙන් අපිටම දෙන signal එකක්. ඉතින් මම මේ අද කතා කරන hip mobility routine එක අන්න ඒ වගේ කට්ටියට තමයි. right, අපි එහෙනම් පටන් ගමු අපේ hip mobility routine එක. ඔක්කොටම කලින් අපේ පොඩ්ඩක් joint එක mobilize වෙන්න සහ warm up වෙන්න අපි පටන් ගන්නවා එක තැන හිටගෙන marching කරන එකෙන්. ඉතින් මට මෙතනදී ඔයාගේ core එක පොඩ්ඩක් gently activate කරගෙන, ගොඩාක් තද කරගෙන, හුස්ම ඉර කරගෙන නෙමෙයි, ලාවට activate කරගෙන මේ තියෙන hip flexors muscle ටික use කරලා හිමීට කකුල උඩට පල්ලෙහාට මේ විදියට උස්සන්න. අපි මේක කරන්න යනවා warm up වෙනකන් තප්පර 30ක්, පුළුවන් නම් විනාඩියක් වෙනකන් හරි කමක් නැහැ. මේ විදියට marching movement එක අපි කරගෙන යනවා. ඊළඟට hip swings. ඉතින් මේකට ඔයාලට සමහරට support එකක් අල්ලගන්න වෙයි, පුටුවක් හරි බිත්තිය හරි කමක් නැහැ, අල්ලගෙන ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ support එක ඉස්සරහින් තියෙන විදිහට තියාගෙන කකුල හොඳට gravity එකට පල්ලෙහාට වැටෙන්න දෙන්න. තද කරගෙන මෙහෙම හිර කරගෙන ඉන්න එපා. gravity එකට වැටෙන්න දීලා allow අපේ joint එකට හොඳට move වෙන්න, මේ විදිහට swing වෙන්න ඉඩ දෙන්න. ඉතින් එළියට ඇතුළට මේ විදිහට 10 පාරක් in and out අපි swing කරනවා. ඒකම අපි කරනවා අපේ අනිත් leg එකට. මේ විදිහට sideways කරලා ඉවරනහම ඔයාට තියෙන්නේ මේ විදිහට පැත්තට හැරිලා කකුල ඉස්සරහට පස්සට මේ විදිහට swing වෙන්න දෙන්න. ඇඟ තද කරගන්න එපා. hip joint එකට gravity එකට වැටෙන්න දීලා ඉවරලා මේ විදිහට distract වෙන්න දීලා ඉවරලා මේ විදිහට ඉස්සරහට පස්සට swing කරන්න. මේ පැත්තට 10යි. අපි ඒකම කරනවා අනිත් leg එකට 10 repetitions. right, ඊළඟට තියෙන්නේ අපේ hip external rotation එකයි internal rotation එකයි. අත් දෙක මේ විදිහට hip එකෙන් තියාගෙන balance කරන්න පුළුවන් නම් අපිට මෙහෙම තනියෙන් හිටගෙන කරන්න පුළුවන්. නැත්නම් අපි ඉස්සෙල්ලා ගත්තා වගේම පුටුව හරි මේසේ හරි අල්ලගෙන support එකත් එක්ක කකුල මේ විදිහට උඩට උස්සලා එළිය පැත්තට rotate කරලා පල්ලෙහාට වැටෙන්න දෙන්න. උඩට උස්සලා එළියට rotate කරලා මේ විදිහට වැටෙන්න දෙන්න. lift කරා, external rotate කරා, ආපහු පටන් ගන්න තැනටම ගේන්න. මේ විදිහට right එකට 10යි. අපි ඒකම මාරු වෙනවා left side එකට 10 repetitions. මේකට අපි කියනවා hip external rotation කියලා. hip external rotation එක කරලා ඉවර වුණාම අපි ඒකම කරනවා hip එක internally rotate කරනවා. මේකදී අපි කරන්නේ පිටිපස්සෙන් side එකෙන් පටන් අරන් ඇතුල් පැත්තට කකුල මේ විදිහට ගේන එක. මේකෙත් right side එකට අපි 10ක් කරලා move වෙන්න left side එකට පිටිපස්සෙන් පටන් අරන් ඇතුල් පැත්තට rotate කරලා මේ විදිහට පටන් ගන්න තැනටම ආපහු අරන් එන්න. දෙපැත්තටම repetitions 10 ගානේ කරන්න. අපේ ඊගාවට කරන්න තියෙන exercises ටික අපි කරන්නේ 4 point kneeling position එකේ. ඒ කියන්නේ දනිස් දෙක hip එක යටින් තියෙන විදිහට තියාගෙන අත් දෙක shoulders යටින් තියෙන විදිහට මේ විදිහට place කරගෙන තමයි අපි මේ position එක පටන් ගන්නේ. බැරි වෙලාවත් ඔයාලගේ දනිස් වලට මේ pressure එක දරා ගන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් මේ mat එක කීප පාරක් නමලා තියාගන්න. එහෙම නැත්නම් පොඩි cushion එකක් තියාගන්න දනිස්සේ දේ දැනෙන pressure එක අඩු කරන්න. compression එක අඩු කරන්න. ඉතින් මේ විදිහට තියාගෙන කරන්න පුළුවන්. දනිසේ ප්‍රශ්නයක් නැත්නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ අපිට cushioning එකක් ගන්න. ඒව මොකුත් නැතුව අපිට කරන්න පුළුවන්. මේ position එකේ තියෙන පළවෙනි exercise එක තමයි pelvic tilt කියලා කියන්නේ. pelvic tilt එක කියලා කියන්නේ හිතන්න ඔයාලට tail එකක් නැට්ටක් තියෙනවා කියලා හිතන්න. right, ඔය tail එක මේ කකුල් දෙක අස්සෙන් ඔයා මේ විදිහට roll කරලා ගන්නවා. ඊට පස්සේ මේ tail එක ඒ කකුල් දෙක අතරින්ම එළියට stick කරනවා කියලා හිතාගෙන මේ විදිහට ඒ tail එක තියෙන bone එක උඩට පල්ලෙහාට tilt කරන එක, move කරන එක තමයි අපි pelvic tilt කියලා කියන්නේ.
ඉතින් මේකෙදි මේ මෙතනින් උඩ තියෙන අපර් බොඩි එක කිසිම මූවමන්ට් එකක් කරන්න එපා. යෝගා පෝස් වල තියෙනවා කැට් කව් කියලා පෝස් එකක්. ඒ පෝස් එකට ටිකක් සමානයි. ඒ වුණාට අපි මේකේ කරන්නේ අපි මෙතන තියෙන මේ හිප් බෝන් එක, පෙල්වික් බෝන් එක විතරක් මේ විදිහට ටිල්ට් කරන එක. ඉතින් අපි pelvic tilt එක මේ විදිහට 10 පාරක් හෝ කරන්න පුළුවන් නම් 20 repetitions ගියත් හොඳයි. ඒක තමයි අපේ මේ position එකේ තියෙන පළවෙනි exercise එක. ඊගාව exercise එක rock back. මේකේ අපි variations දෙකක් කරනවා. hip එක external rotate කරලා කරනවා. hip එක internal rotate කරලා කරනවා. අපි මුලින්ම කරමු hip එක external rotate කරලා කරන එක. ඉතින් මේකෙදී ධනිස් දෙක පොඩ්ඩක් ඈත් කරලා තියාගෙන අපේ මේ කකුල් දෙක ලං වෙන්න මේ විදිහට තියාගන්න. මම මේ පැත්තට එක කරලා පෙන්නුවොත් right මම ඔයාලට කිව්වා කොහොමද 4 point kneeling එකට යන්නේ කියලා. අත් දෙක තියෙනවා shoulders වලට යටි. ධනිස් දෙක තියෙනවා අපේ hip එකට යටි. ඉතින් external rotation එකට යන්න අපි මේ විදිහට ධනිස් දෙක පොඩ්ඩක් ඈත් කරලා කකුල් දෙක ලං කරලා මේ විදිහට තියාගෙන අත් දෙක ඉස්සරහින් තියාගෙන පිටිපස්සට ඔයාලගේ restriction එක දැනෙන ගානට වෙනකම් පුළුවන් තරම් stretch කරලා ඉස්සරහට ආපහු එන්න. මේ විදිහට 10ක් 15ක් repetitions කරන්න. ඒ කරන හැම repetition එකකම පල්ලෙහාට ගිහිල්ලා අන්තිම range එකේදී හොඳට හුස්ම ගන්න. හුස්ම අරගෙන මේ muscle එකට relax වෙන්න ඉඩ දීලා ආපහු ඉස්සරහට මේ විදිහට rock වෙන්න. මේක තමයි hip external rotation එකත් එක්ක අපි rock back කරන විදිය. මේකෙන් 10ක් හෝ 15ක් repetitions කරලා අපි ඊගාවට යනවා hip internal rotation එකත් එක්ක rock back කරන්න. ඉතින් මේකට ධනිස් දෙක ආපහු ගේන්න ඔයාලගේ hip level එකට මෙතනින් ඔයාගේ කකුල් දෙක මේ විදිහට එළියට rotate කරන්න. එළියට rotate කරලා අර විදිහට මත් දෙක ඉස්සරහින් තියාගෙන මේක මේ position එකෙන් already ඔයාගේ hip එකේ internal rotation එකකට යවලා තියෙන්නේ. ඒ rotation එකත් එක්ක පිටිපස්සට rock වුණා. අර විදිහටම අන්තිම ටිකේ ගිහිල්ලා හොඳට හුස්ම ගන්න. muscle එකට relax වෙන්න දෙන්න. ආපහු ඉස්සරහට rock වෙන්න. මේ විදිහට ඉස්සරහට පස්සට පැද්දෙන්න. මේක තමයි hip internal rotation එකත් එක්ක rock back කරන විදිය. මේකෙනුත් අපි repetitions 10ක් 15ක් කරන්න පුළුවන්. ඊළඟ rock back variation එක ඇවිල්ලා අපේ ඉන තයකට තව පොඩ්ඩක් වැඩිපුර stretch එකක් දැනෙන්න අපි කරන එක. මේ position එකේම ඉඳගෙන එක කකුලක් මේ විදිහට එළියට දික් කරන්න. දික් කරලා ඔයාගේ ඇඟිලි ටික toes ටික වහලේ දිහාවට ceiling එක දිහාවට point වෙන විදිහට උඩට කරලා. ඒ කියන්නේ hip එක external rotate කරලා තියාගෙන පටන් ගන්න. මේක වැඩිපුර stretch එකක් දැනෙනවා අපි මේ කකුල මේ විදිහට පොඩ්ඩක් තව එළියට ගත්තොත්. right කරන්න අමාරුයි නම් කලින් තිබිච්ච විදිහටම තියාගන්න. කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ විදිහට එළියට rotate කරලා තියාගෙන අර විදිහටම පිටිපස්සට මේ විදිහට stretch වෙන්න rock වෙන්න. මේ stretch එක වැඩිපුර අපේ target වෙනවා මෙන්න මේ තියෙන adductors inner thigh muscles ටිකට. මේ විදිහට 10ක් කරලා අන්තිම repetition එකේ 10 වෙනි එකේ අපි මේක මේ විදිහට තප්පර 10ක් 20ක් විතර යනකම් මේ විදිහට hold කරගෙන ඉන්න. ඊට පස්සේ ඒකම අපි කරනවා අනිත් leg එකට toes ටික උඩට point කරා කකුල චුට්ටක් එළියට වෙන්න තියාගත්තා. ඇඟ ඉස්සරහට පස්සට rock කරන්න. last step එක 10 to 20 seconds මේ විදිහට hold කරගෙන ඉන්න. මේ position එකේ ඉඳන් කරන අපේ අන්තිම exercise එක. මේකට අපි කියනවා calves කියලා. ඉතින් මේ තියෙන කකුල අරගෙන මේ විදිහට ඉස්සරහට අත ගාවට ගෙනල්ලා එළියට rotate කරලා ඒ කියන්නේ external rotation එකට ගිහින් මෙතනින් hip එක extension එකට කකුල heel එක ceiling එක දිහාවට ගෙනහිල්ලා ආපහු පටන් ගත්ත තැනට අරන් එන්නයි තියෙන්නේ. එතකොට අපි මේක උඩට ගෙනාව flexion එකට external rotation එකට ගියා hip extension එකට ගියා ආපහු අරගෙන ආවා. මේ විදිහට එක පැත්තකට repetitions 10 ගානේ දෙපැත්තටම 10 10 අපි sets දෙකක් කරමු. මේකදී අපේ glute activation එකකුත් එක්ක තමයි මේ movement එක වෙන්නේ. අපේ ඊළඟ exercise routine එක යන්නේ මේ position එකේ. ඉතින් අපි මේකේ මුලින්ම කරන්නේ pelvic tilt එක. අපි අර 4 point එකේ ඉඳන් කරා වගේම අපේ hip bone එක, tail bone එක මේ විදිහට උඩට පල්ලෙහාට roll කරන එක තමයි මේකෙන් කරන්නේ. මේකෙදී අපි back එක මෙතනදී flat කරනවා. එතකොට අපේ hip bone එක pelvic එක මේ විදිහට උඩට tilt වෙනවා. ඒකත් එක්කම අපි pelvic bone එක මේ විදිහට පහළට tilt කරනකොට මෙතන spine එකේ පොඩි curve එකක් create කරනවා. මේක තමයි pelvic tilt movement එක. අපි මේකෙන් repetitions 10ක් කරනවා. pelvic tilt 10 ඉවරුනහම අපි ඊගාවට යනවා අපේ windshield wipers position එකට movement එකට. අපි මේ විදිහට කකුල් දෙක ඈත් කරලා ධනිස් දෙක මේ විදිහට දෙපැත්තට rotate කරන්නයි මේ windshield wipers කියන exercise එකේ තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ හොඳට මේ side එකට stretch එකක් දැනෙන විදිහට
කකුල් දෙක දෙපැත්තට ස්විං කරන්න. මේකෙන් දෙපැත්තට 10 ගානේ ගිහිල්ලා අන්තිම රිපිටිෂන් එකට ආවම අපි මේ විදිහට අනික් කකුල පල්ලෙහා තියෙන කකුල උඩින් තියලා අරගෙන හොඳට මේ සයිඩ් එක ස්ට්‍රෙච් එක දැනෙන්න තප්පර 20ක් මේ විදිහට ස්ට්‍රෙච් එක හෝල්ඩ් කරගෙන ඉන්න. ඒකම අපි යනවා අනිත් පැත්තට පල්ලෙහා තියෙන කකුල අරගෙන උඩ තියෙන දණිස්ස උඩින් තියලා මේ විදිහට පුෂ් කරන්න ස්ට්‍රෙච් එක දැනෙන්න තප්පර 20ක් අල්ලගෙන ඉන්න. ඊළඟට අපේ තියෙනවා බටර්ෆ්ලයි ස්ට්‍රෙච් එක. මේ විදිහට කකුල් දෙක ළඟින් තියාගෙන දණිස් දෙක එළියට වැටෙන විදිහට මේ ඉන තයි එක ස්ට්‍රෙච් වෙන විදිහට දණිස් දෙක පහළට වැටෙන විදිහට අල්ලගෙන ඇතුලේ ස්ට්‍රෙච් එක තප්පර 20ක් 30ක් යනකම් අපි හෝල්ඩ් කරන් ඉන්නවා මේ බටර්ෆ්ලයි ස්ට්‍රෙච් එකේදී. ඊළඟ එක්සර්සයිස් එක ඇවිල්ලා අපේ හැම්ස්ට්‍රින්ග් එකට ස්ට්‍රෙච් එකක් කරන එක. මේ තයි එක අල්ලගෙන කකුල උඩට එන විදිහට උස්සලා ඇඟිලි ටික හොඳට පහළට පොයින්ට් වෙන විදිහට මේ පිටිපස්සේ ස්ට්‍රෙච් එක දැනෙන විදිහට මේ ස්ට්‍රෙච් එක හෝල්ඩ් කරගෙන ඉන්න තප්පර 20ක් යනකම් එක කකුලක ස්ට්‍රෙච් එකක් හෝල්ඩ් කරලා අපි ඒකම රිපීට් කරනවා අනිත් ලෙග් එකට. කකුල කෙලින් අල්ලගෙන දණිස්ස දිග ඇරලා පිටිපස්සේ ස්ට්‍රෙච් එක වැඩිපුර දැනෙන්න ටෝස් ටික මේ විදිහට පහළට බෙන්ඩ් වෙන විදිහට අල්ලගෙන ඉන්න. අනිත් එක්සර්සයිස් එක මේ පොසිෂන් එකේ අපේ තියෙන හිප් සර්කල්ස්. අපි මේකෙදී මම මුලින්ම කියලා දීපු pelvic tilt movement එකේ අපිට දැනෙන්න ඕනේ අපිට මෙතනදී 2 extremes වලට යන්න පුළුවන්. මෙහෙම උඩ පැත්තට අපිට රෝල් කරලා ගේන්නත් පුළුවන්. පල්ලෙහාටම රෝල් කරලා යන්නත් පුළුවන්. ඉතින් මට ඔයාලා මේකේ අතර මැදට නියුට්‍රල් ටිල්ට් එකට ගෙනල්ලා බෙලි බඩ පොඩ්ඩක් ඇතුළට තද වෙන විදිහට ඇදලා තියාගෙන කකුලක් ඉස්සරහට දික් කරලා ඇඟිලි ටික හොඳට පොයින්ට් කරන්න අපේ මූණෙන් එළියට යන විදිහට. මේ විදිහට ටෝස් පහළට පොයින්ට් කරලා තියාගෙන මේ හිප් එක හිට මෙහෙට මූව් වෙන්නේ නැති වෙන විදිහට මේ කකුල අරගෙන හොඳ ලොකු සර්කල් එකක් මේ විදිහට ක්‍රියේට් කරන්න. අඳින්න. ඇඟිලි ටික එළියට පොයින්ට් කරලා තියාගෙන ලොකු සර්කල් එකක් මේ විදිහට හිප් එකේ ජොයින්ට් එක රොටේට් වෙන විදිහට අඳින්න. රයිට් සයිඩ් එකට 10යි. අපි ඒකම කරනවා ලෙෆ්ට් එකට. අපේ ඊළඟ එක්සර්සයිසස් තුන තියෙන්නේ මේ විදිහට සීටඩ් පොසිෂන් එකේ. ඉතින් මට ඕනේ ඔයාලගේ කකුල් දෙක මේ විදිහට V ඇන්ගල් එකකට එළියට ස්ප්‍රෙඩ් කරලා තියාගෙන අත් දෙක පිටිපස්සෙන් තියාගෙන හොඳට චෙස්ට් එක කෙලින් තියාගන්න. අපි මෙතනදී මෙහෙම හංච් වෙන්නේ නැහැ. මේ විදිහට හොඳට චෙස්ට් එක කෙලින් කරලා තියාගෙන ස්පයින් එක කෙලින් තියාගෙන මේ දණිස්ස බිමට ගේනකම් දණිස් දෙකම බිමට මේ විදිහට තල්ලු කරන්න ඒකම අනිත් පැත්තට යන්න. ඔයාලගේ රේන්ජ් එක මදි තියෙනවා නම් පළවෙනි දවසේ මේක ලොකුවට try කරන්න එපා පල්ලෙහාටම ගෙන යන්න. ඔයාලට පුළුවන් රේන්ජ් එකේ විතරක් මේ විදිහට දෙපැත්තට ස්විං කරන්න. අපි මේකට කියනවා 90-90 hip switches. මේකේ ලොකුම දේ ඔයාලා කෙලින්ම ස්පයින් එක කෙලින් තියාගන්න එක. අපි මෙතනදී හංච් වෙලා රේන්ජ් එක ගන්න try කරන්නේ. පුළුවන් තරම් chest එක කෙලින් තියාගෙන hip එකට විතරක් movement එක කරන්න දෙන්න. මේකෙදී අපි දෙපැත්තට 10 ගානේ 20 repetitions යනවා. ඊළඟ එක්සර්සයිස් එකට අපි මේ ගත්ත පොසිෂන් එකේදී මේ එන රේන්ජ් එකට ගියපුවාම ඒ පොසිෂන් එක හෝල්ඩ් කරගෙන අත් දෙක ඉස්සරහින් තියාගන්න. ඔයාලට මෙතනින් අත් දෙක තියාගන්න අමාරු නම් එකක් එකක් අරන් සයිඩ් එකෙන් තියාගත්තට කමක් නැහැ. මෙතනත් අපේ chest එක මේ විදිහට කෙලින් තියෙන විදිහට නැමෙන්නේ නැතුව ස්ට්‍රේට් තියාගන්න බලන්න. ඊට පස්සේ මේ ඉස්සරහා තියෙන කකුලේ දණිස්ස මේ විදිහට එක්ස්ටර්නල් රොටේට් කරන්න. රයිට්? මේකදී ඔයාලට තේරෙන්න ඕනේ මේ හිප් ජොයින්ට් එක තමයි මූව් වෙන්නේ. අපි මෙහෙම ඇඟත් එක්කම ඉස්සෙන්න try කරන්නේ රේන්ජ් එක මදි කියලා. පොඩි රේන්ජ් එකක් තමයි යන්නේ. ඒ රේන්ජ් එක හිප් ජොයින්ට් එක විතරක් මූව් කරන්න. මේ විදිහට හිප් එක්ස්ටර්නල් රොටේෂන් එකට 10යි. ඊට පස්සේ අපි මූව් වෙනවා අනිත් සයිඩ් එකට. ඒකෙත් මේ ඉස්සරහා තියෙන කකුල chest එක කෙලින් තියාගෙන එක්ස්ටර්නල් රොටේෂන් එකට 10ක්. මේ එක්ස්ටර්නල් රොටේෂන් 10 ඉවරනහම අපි ආපහු පරණ සයිඩ් එකටම මේ විදිහට ස්විච් වෙලා දැන් අපි කරන්නේ ඉන්ටර්නල් රොටේෂන් එක. මේකත් ඒ පොසිෂන් එක ඒ විදිහටම හෝල්ඩ් කරලා තියාගෙන මේ පාර අපි මූව් කරන්නේ දණිස්ස නෙමෙයි අපේ ෆුට් එක. ඉතින් ෆුට් එක මේ විදිහට එළියට උඩ පැත්තට රොටේට් කරන්නයි ඕනේ. එතකොට මේ හිප් ජොයින්ට් එක ඇතුල් පැත්තට ඉන්ටර්නල් රොටේෂන් එකට තමයි මූව් වෙන්නේ. මේ පැත්තට 10යි. ඒකම අපි ස්විච් කරනවා අනිත් සයිඩ් එකට. chest එක කෙලින් තියාගෙන නැමෙන්නේ නැහැ. post එක තමයි ඉම්පෝටන්ට් එක. foot එක මේ විදිහට උඩට පහළට internal rotation එකට hip එක යවනවා. 10යි. අපි ඊළඟට යනවා අපේ glute activation series එකට.
අපි මෙතනදී ඉස්සෙල්ලාම කරන්නේ glute bridge එකක්. කකුල් දෙක මේ විදිහට නමලා තියාගෙන glute muscle එකයි hamstring muscle එකයි activate කරගෙන squeeze කරගෙන මේ විදිහට hip එක උඩට උස්සන්න. මේ උස්සනකොට ඔයා හැමතිස්සෙම imagine කරන්න හිතන්න අපේ දනිස් දෙක අපේ body එකෙන් එළිය පැත්තට තමයි අපි point කරන්නේ. එහෙම නොකරොත් අපේ වෙන්නේ shoulders වලින් තමයි අපි මේ විදිහට උස්සන්න try කරන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. glute එක hamstring එක tight කරලා දනිස් දෙක අපේ ඇඟෙන් එළියට යන විදිහට point වෙන විදිහට මේ විදිහට උස්සලා අපි මේක තප්පර 10ක් අල්ලගෙන ඉන්නවා. තප්පර 10ක් hold කරලා හිමීට පහළට එනවා. මේ වගේ අපි glute bridges 10ක් කරනවා. glute bridges 10 කරලා අන්තිම repetition එක අපි මේ විදිහට උඩ hold කරගෙන position එක hold කරගෙන දනිස් දෙක මේ විදිහට එළියටයි ඇතුළටයි අපේ hip එක මේ විදිහට පල්ලෙහාට වැටෙන්න sag වෙන්න දෙන්නේ නැතුව උඩින් අල්ලගෙන තියාගෙන මේ විදිහට knees දෙක in and out 10 repetitions මේ movement එකට යනවා. අපි ඊළඟට යන්නේ lateral squat එකකට. ඉතින් මේකෙදී අපි කකුල් දෙක මේ විදිහට ඈත් කරලා තියාගෙන හිතන්න හැමතිස්සෙම අපි ඉඳ ගන්න ස්කොට් කරන්න යන පැත්තේ අපිට පුටුවක් තියෙනවා. ඒ පුටුවට ඉඳ ගන්න තමයි අපි try කරන්නේ කියලා. ඉතින් මෙතන hip එකෙන් hinge කරලා මෙතනදී අපි දනිස්ස මෙහෙම ඉස්සරහට යවන්නේ. මේ hip එක පිටිපස්සට hinge කරලා මේ විදිහට side එකට ගියා. ඊට පස්සේ මේ කකුලෙන් push කරලා අපි උඩට එනවා. මේ විදිහට lateral squats දෙපැත්තටම 10 ගානේ අපි යනවා. මේක තනියම කරන්න අමාරුයි නම් දනිස්සට load එක එනවා වැඩි වගේ නම් අපි කරන්නේ support එකක් එක්ක. right පුටුවක් හරි කමක් නැහැ. අල්ලගෙන මේ විදිහට ඒකේ support එකත් එක්ක lateral squat එකකට මේ විදිහට දෙපැත්තට 10 ගානේ repetitions යනවා. අපි ඊළඟ exercise එක තමයි lunge එක, backward lunge එක. අපි මේ විදිහට හිටගෙන මේ position එකෙන් පටන් අරන් එක කකුලක් පිටිපස්සට මේ විදිහට තියලා lunging position එකට ගිහින් මේ side එක stretch වෙන්න පොඩි rotation එකක් add කරනවා. ඊට පස්සේ ආපහු center එකට ඇවිල්ලා පටන් ගත්ත තැනටම ඇවිල්ලා මේ විදිහට කකුල් දෙක මාරුවෙන් මාරුවට මේ විදිහට lunge එක rotation එකක් එක්ක එක පැත්තට 10 ගානේ reps 20ක් යනවා. අපි ඊළඟට යන්නේ අපේ hip flexor stretch එකට. මේකෙදිත් මේ position එක වාට අල්ලන්න අමාරු නම් අර මං කිව්වා වගේ cushion එකක් දනිසින් තියාගත්තට කමක් නැහැ. කරන්න ඕනේ එක කකුලක් මේ විදිහට පුළුවන් තරම් stretch කරලා තියාගෙන මෙතන මේ තියෙන glute muscle එක මේ hip එකේ muscle එක හොඳට තද කරලා මෙතන hip එකෙන් මෙතන ඉස්සරහට push කරන්න. අපි මෙහෙම ඉස්සරහට body එකෙන් යනවා නෙමෙයි. මෙතන මේ තියෙන hip bone එකෙන් joint එකෙන් අපි ඉස්සරහට මේ විදිහට push කරනවා. මෙන්න මේ ටිකට stretch එකක් දැනෙන විදිහට. අපිට වැඩිපුර stretch එකක් ගන්න පුළුවන් අත් දෙක මේ විදිහට උස්සලා පිටිපස්සට පොඩ්ඩක් lean වෙලා මේ pose එක hold කරගෙන ඉන්නවා. මුලදී 30 second hold කරන්න. ඔයාලට මේක regularly කරොත් එහෙම 1 minute යනකම් hold කරන්න පුළුවන් වෙන තත්ත්වයට යනකම් ඔයාව progress වෙයි. 1 minute to the left side. මාරු කරලා right hip flexors වලට ඒ විදිහටම 1 minute අපි position එක hold කරගෙන stretch එක hold කරගෙන ඉන්නවා. අපේ ඊළඟ stretch එක butterfly stretch එක. කකුල් දෙක මේ විදිහට ලං කරලා තියාගෙන පුළුවන් තරම් ඔයාගේ ඇඟට ලං කරගන්න. ඊට පස්සේ මේක foot එක මෙතනින් ankle එක ළඟින් අල්ලගෙන අපේ elbow වලින් වැලමිටෙන් මේ විදිහට දනිස්ස පල්ලෙහාට තද කරන්න. තද කරලා මේ stretch එක අපේ මේ inner thighs වලට දැනෙන stretch එක තප්පර 30ක් අල්ලන් ඉන්න. පුළුවන් වේගෙන යනකොට ඔයාලගේ range එක හොඳ වෙනකොට අපි මේක 1 minute වෙනකන් වැඩි කරන්න. ඊළඟට එක කකුලක් මේ විදිහට දිගාරින්න. දිගෑරලා මේ විදිහට තියාගෙන අපේ මේ යට තියෙන hamstring එක calf එකේ සේරම ඇදෙනකන් stretch වෙනකන් මතක තියාගන්න දනිස්ස මේ විදිහට ඉස්සෙන්න තියන්න එපා. පුළුවන් තරම් දනිස්ස පහළට straight වෙන විදිහට මේ විදිහට point කරගෙන ඔයාලගේ range එක දෙන තරමක් විතරක් මේ විදිහට ඉස්සරහට reach වෙන්න. එතකොට අපි මේ පල්ලෙහා තියෙන calf hamstring ඒ muscles ටික ඇදෙනවා. ඔය stretch එක අපි ඉස්සලා වගේම 30 seconds hold කරනවා. පුළුවන් වෙනකොට අපි ඒක 1 minute වෙනකන් වැඩි කරගෙන යනවා. left side එකට 1 minute. ඒකම අපි කරනවා right side එකට. මේ stretch එක කරලා ඉවරනාට පස්සේ අපි යනවා මේ විදිහට කකුල් දෙකම මේ විදිහට දිගහැරලා තියාගන්න. එතකොටත් අපේ අනිවාර්යයෙන්ම focus එක තියෙන්න ඕනේ මේ දනිස් දෙක සමහර කට්ටියගේ hamstring tight නිසා මේ විදිහට තියෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් knee එක පල්ලෙහාට push කරන්න. push කරලා තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ඔයා අත් දෙකේ හිමීට මේ විදිහට ඉස්සරහට reach වෙන්න. ඔයාගේ range එක වැඩි වෙනවත් එක්කම මේ ඇදෙන stretch එකේ දැනෙන ප්‍රමාණය වැඩි වෙයි. අපි ඒකත් කලින් වගේම 30 seconds එහෙමත් නැත්නම් පුළුවන් වුණාට පස්සේ 1 minute වෙනකන් මේ position එක hold කරන් ඉන්න. right. අපි දැන් අපේ අන්තිම stretches ටිකට අවිලා තියෙන්නේ
අපි මුලින්ම මෙතනින් කරන්නේ lumbar rotation එක කකුල් දෙක එකට තියාගෙන අපේ heels දෙක එකට තියාගෙන මේ විදියට දනිස් දෙක පැත්තෙන් පැත්තට rotate කරන්න. මේකෙන් දෙපැත්තට 10 ගානේ ඉස්සක් කරලා අපි මාරු වෙනවා අපේ glute stretching එකට. මේකෙදී අපි කරන්නේ මේ කකුල අරගෙන දනිස්ස උඩින් තියලා මේ knee එක අරගෙන ඔයාගේ opposite left shoulder එක දකුණු දනිස්ස අල්ලන් ඉන්න නිසා මම ඒක අදිනවා මගේ left shoulder එකට. මෙතන මේ glute muscle එකේ stretch එක දැනුණාම මම ඒක hold කරන් ඉන්නවා 30 seconds 1 minute වෙනකම්. right ඒකම repeat කරනවා අපේ අනිත් කකුලට 30 seconds පුළුවන් වුණාට පස්සේ අපිට යන්න පුළුවන් 1 minute වෙනකම්. ඊට පස්සේ අපි යනවා අපේ piriformis muscle එක stretch කරන්න. ඒකත් ඒ විදිහටම අපි කකුල තියාගෙන හැබැයි අපි දැන් අල්ලන්නේ මේ දනිස්ස නෙමේ අපේ left කකුලේ තියෙන thigh එක මේ විදිහට උඩට ඇදලා අරගෙන මේ elbow එකෙන් right knee එක පිටිපස්සට push කරන්න. මේක කරන්න අමාරු වෙනම් වම් අතෙන් අපේ thigh එක අල්ලලා තියාගෙන අපේ දකුණු අතෙන් අපිට මේ විදිහට දනිස්ස පිටිපස්සට push කරන්න පුළුවන්. ඉස්සලා වගේම 30 seconds hold කරනවා. පුළුවන් වුණාට පස්සේ 1 minute වෙනකන් අපි ඒක අල්ලගෙන ඉන්නවා. ඒකම කරන අපේ අනික් කකුලට 30 seconds to 1 minute stretch එක hold කරන් ඉන්න. මේක ඉවරනාට පස්සේ අපි යනවා අපේ lower back එක පොඩ්ඩක් stretch කරන්න. මේකට අපි කියනවා puppy pose කියලා. දනිස් දෙක hip එක ගාවම තියෙන්න ඇරලා මේ විදිහට අත් දෙකෙන් ඉස්සරහට හිමීට reach වෙනවා අපේ chest එක පොළොවට ලං කරන ගමන්. මේ pose එකත් අපි 30 seconds to 1 minute යනකම් hold කරන් ඉන්නවා. ඊට පස්සේ අපි යනවා අපේ child pose stretch එකට. $30 seconds to 1 minute hold කරා අපේ stretching routine එක අපි එතනින් ඉවර කරනවා. එන්නපු වීඩියෝ එකේ තියෙන exercises ටික අපිට හැමදාම කරන්න බෑ. ඒ වුණාට සතියට දවසක් හෝ දෙකක් මේක try කරලා බලන්න. ඔයාලම වෙනස වටහා ගන්න. කොහොමද ඔයාලගේ මේ hip joint එකේ open වුණාම එදිනෙදා වැඩ ටික කරගන්න ලේසි වෙන්නේ කියලා. මේක දිගටම කරලා බලලා මට feedback එක දෙන්න. මේ වගේ තව videos බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.